හයි කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ඔන්න අද නම් මම අරගෙන ආවේ අපි කවුරුත් කන්න කැමති ලඩු රෙසිපි එකක්. බලමුද එහෙනම් මේක කොහොමද හදන්නේ කියලා. එන්න යමු. මුලින්ම බෝල් එකක් අරගෙන කඩල පිටි කෝප්ප එකමාරක් විතර දාගන්න. මම ප්‍රමාණ ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. ඊට අනුව ඕගොල්ලෝ බඩු ටික අරගන්න. ඊට පස්සේ කඩල පිටි ටික දාලා ඉවර වෙලා බේකින් සෝඩා අර ඇඟිලි දෙකට අහුවෙන චූටි ප්‍රමාණයක් දාගන්න, ගොඩාක් දාගන්න එපා. බේකින් සෝඩා චුට්ටකුත් දාලා වතුර ටික ටික දාගෙන අපි ස්මූති බැටර් එකක් තමයි මෙතනදී හදාගන්න ඕනේ. මේ වගේ ප්‍රමාණය ආවම අපේ බැටර් එක ඕකේ. දැන් අපි බූන්දි ටික බැදගමු. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න ඕනේ. තෙල් ටික රත් වීගෙන එද්දී මං ගාව තිබ්බා තෙල් බේරෙන්න අර දාන පොඩි ගොට්ටක්. ඒ ගොට්ටට මම බැටර් එකෙන් ටික ටික දාගෙන චූටි බෝල හැඩ ගැලවෙන විදිහට තමයි අපි මේක බැදගන්න ඕනේ. ඔයාලට තෙල් හැන්ද හිල් තියෙනවනේ. ඒ තෙල් හැන්ද පාවිච්චි කරලා වුණත් මේ වගේ චූටි බූන්දි හදාගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් කර වෙන්න දෙන්න එපා. මේ වගේ චුට්ටක් කහපාට වේගෙන එනකොට අපේ බූන්දි ටික පා ගන්න පුළුවන්. බාලා තෙල් බේරෙන්න චුට්ටක් තුනී කරලා තියාගන්න. දැන් මම ඔක්කොම ටික බැදගෙන ඉවරයි. ලොකු කෑලි තිබ්බ ටික මම චුට්ටක් බ්ලෙන්ඩ් කරලා ගත්තා. මේ විදිහට ඊට පස්සේ මම ඒක පත්තරයක් දාලා ඒකේ තෙල් ටික බේරෙන්න පැත්තකින් තියාගත්තා. දැන් අපි යමු sugar syrup එක හදාගන්න. මම භාජනයක් ලිපේ තියලා සීනි ටික දාගත්තා. ඒකටම සීනි වැහෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක නිදහසේ නටන්න දෙන්න. ඊට පස්සේ සීනි ටික උතුරගෙන ඉද්දි මම තලාගත්තු වෙනසල්ලට 4ක් විතර ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ කහපාට කලරින් බිංදු 2ක් එකතු කරගන්න. ගොඩාක් එකතු කරගන්න එපා. හරියටම බිංදු 2ක් තමයි මම නම් එකතු කරගත්තේ. මෙතනදී අපේ කැරමල් එක අර නූල ඇදෙන පදම කියන්නේ ඒ පදම ආවට පස්සේ අපි කලින් බෙදලා තියාගත්තු බූන්දි ටික මේකට දාගන්න ඕනේ. දාලා හොඳට sugar එකත් එක්ක මේක mix වෙන්න චුට්ටක් කලවම් කරලා තියන්න. විනාඩි 10ක් 15ක් වගේ යනකොට ওই විදියට බූන්දි ටික ඔක්කොම sugar එකත් එක්ක mix වෙලා තියෙන්නේ. එතකොට චුට්ටක් අර වතුර ගතිය ඈත් වෙලා ඔක්කොම එකට එකතු වෙන පදම ආවට පස්සේ මම කජු ටිකක් කපලා ඒක උඩින් දාගන්නවා. ඊට පස්සේ මම කජු ටිකත් හොඳින් mix කරගෙන දැන් මේ පදම ආවම හරි අපි ඒක බා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක අයින් කරගෙන චුට්ටක් නිමුණාට පස්සේ මම බටර් කෑල්ලක් අරගෙන ඒක අපේ බූන්දි මිශ්‍රණයට දාලා නැවත අනා ගන්නවා. දැන් හරි. ඊට පස්සේ මං ගාව ප්ලම්ස් තිබ්බා. ප්ලම්ස් අනිවාර්ය නැහැ. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් අනිවාර්යෙන් ප්ලම්ස් එකතු කරගන්න. ප්ලම්ස් ටික දාලා මං ගාව ආයේ සූකිරි තිබ්බා. සූකිරි යට ටිකකුත් උඩින් දාගෙන ওই විදිහට බෝල කරගන්නවා. ඔන්න එහෙනම් මම ඔක්කොම ටික බෝල කරගෙන ඉවරයි. එහෙනම් දැන් අපේ ලඩු ටික හදලා ඉවරයි. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. මේක හරියම රසයි. එකපාරක් හදලා try කරලා බලන්න අනිවාර්යයෙන්ම. මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාව follow කරලා තියාගන්න. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.